හයි ගයිස් අපි අද හදමු ඇරබික් විදියට චිලි පේස්ට් එකක්. ඔයාලා දන්නවනේ චිලි පේස්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකට අපිට ඕන වෙනවා සුදු ලුණු. මම මාස එකමාරකට විතර තියාගන්න තමයි හදන්නේ. ඒ ප්‍රමාණයට මේ සුදු ලුණු ටික ඇති. ඒ කියන්නේ සුදු ලුණු බික් 6-7ක් ඕනේ. එතකොට මේ තියෙන්නේ මැජුන් ටොමැටෝ එක. කුවේට් ඉන්න හැමෝම දන්නවා මේ මොකක්ද කියලා. ඉතින් මම හදන චිලි පේස්ට් එකට මේකෙන් දෙකක් ඕනේ. ඊළඟට අපිට ඕනි කෑලි මිරිස්. මම මේ කෑලි මිරිස් ඔක්කොම පාවිච්චි කරනවා. මොකද මාස එකමාරකටනේ. මේක ෆ්‍රිජ් එකේ තියලා කල් තියාගන්න පුළුවන්. ඊළඟට ඕනේ අපිට ඔයිල්. ghee oil නැතුව ඕනම ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපිට ඕනේ සීනි. සීනි තමන් කැමති ප්‍රමාණයට දාගන්න පුළුවන්. පැන් රසට කැමති අයට එහෙම, අඩු සීනි අයට එහෙම. ඉතින් හැඳි එකහමාරක් හැඳි 1.4ක් විතර හොඳටම ඇති. මම හිතන්නේ ඒ ප්‍රමාණය අපිට සුදුසුයි කියලා. එතකොට නිමාව මෙහෙමයි. අපි හදලා ඉවරනකොට මේ වගේ. ඔයාලා බය වෙන්න එපා. තෙල් චුට්ටක් වැඩිපුර තිබ්බට තෙල් තියෙන එක හොඳයි අපිට කල් තියාගන්න ඕනේ. මේක ෆ්‍රිජ් එකේ තියලා අපිට මාස එකහමාරක් දෙකක් වගේ කාලයක් අපිට මේක තියාගෙන කල් තියාගෙන කන්න පුළුවන්. කිසිම විදිහකට මේක නරක වෙන්න බලන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. මේ වගේ ඉස්සරහට තව වීඩියෝ මම අරන් එන්නම්. හැමෝටම bye bye.